නමෝ ශ්‍රී ස්කන්ධ කුමාර දේව නමः. දකුණු ශ්‍රී ලංකා ද්වීපයට බැල්මහෙලා කතරගම දේව මණ්ඩපයේ වැඩ වාසය කර සිටින්නා වූ ශ්‍රී ස්කන්ධ කුමාර දේවෝත්තමයන්න් වහන්සේට සැලකර සිටින කන්නලව්වේ වගනම් ලංකා ද්වීපයේ කන්ද උඩරට රජ කරන්නා වූ පළවෙනි විමල ධර්ම සූර්ය අපමහා රජාණන් වහන්සේගේ පණිවිඩ පනතට අනුව මෙහි පැමිණ වදාරා ඇති දිය වඩන නිලමේ තුමාණන් සැලකර සිටින ලංකා පොළොව තලයට වින කරන්නා වූ වින කටින්නා වූ ස්ත්‍රීන් පුරුෂයින් වයෝ වෘද්ධයින් ළමා ලපටින් මරා දමන්නා වූ වතු පිටි දේපොළ පන්සල් කොල්ල කන්නා වූ හරකා බාන අටකුටු බව භෝග විනාශ කරන්නා වූ ලංකා පොළොව තලයේ මුහුදු බඩට අරගෙන සිටින්නා වූ ලේ පිපාසිතයින් සේ කූර ලෙස හැසිරෙන්නා වූ පරංගි නම් හැතිකරේ කොළම් තොටින් පන්නා දැමීමට යුද්ධ කිරීමට අස්පන්තියේ 10000ක් ඇත්පන්තියේ 10000ක් අත්වක්කු කරුවන් 8000ක් පොරෝකාරයන් 20000ක් ලංසක්කාරයන් 30000ක් තෝමරදරන්නන් 10000ක් දුනුකාරයන් 20000ක් වැඩි හේවායන් 5000ක් සූජානම් කොට ලෑස්ති කොට ඇත්තාහ. ඔබ වහන්සේගේ කරුණා මහිමෙන් දිවනිතින් බලා වදාරා මෙම යුද්ධය ජයගෙන දෙන්නාහු නම් ඔබ වහන්සේගේ දිව්‍ය නාමයට බදුලු පුරවරේ දිව්‍ය මාලිගාවක් ඉදි කරවන බවටත් ඔබ වහන්සේගේ දිව්‍ය රූපයක් රණින් අඹවන බවටත් දිනපතා ගැට බෙර හේවිසි සූර්යනාද සහිතව පුද පූජා පවත්වන බවටත් ගම්වරයක් නින්දගම් කොට පුදන බවටත් මහරජාණන් වහන්සේගේ අනසකින් මෙහි පැමිණ වදාරා සිටින නිලමේ තුමාණන් සැලකර සිටින වගයි ඔබ වහන්සේගේ දිව්‍ය නේත්‍රයෙන් බැලුම් හෙලා දිව්‍ය කණින් අසා බලා වදාරා මෙම යුද්ධය ජයගෙන දෙන ලෙස ඔබ වහන්සේගේ පාවැඳ නමස්කාර කොට ඉල්ලා සිටින වගයි ඔබ වහන්සේගේ දිව්‍ය නාමයට ආයුබෝ වේවා ආයුබෝ වේවා ආයුබෝ වේවා. තනන්ටයි ඒ විබනේරන් වියන් බඳින්ටයි චාමරසේ සත් පවන් සලන්ටයි මේ හැම කඳ සුරේඳුටම පුදන්ටයි මුර ආයුධගෙන සුරිඳු පුදන්ටයි බල ආයුධගෙන සුරිඳු පුදන්ටයි කඩු තෝමරගෙන සුරිඳු පුදන්ටයි පංචායුධගෙන සුරිඳු පුදන්ටයි සුරිඳු පුදන්ටයි ගැට බෙර වයලා සුරිඳු පුදන්ටයි එල සිරිතට පෙර හැර කරවන්ටයි බදුලු පුරේදී සුරිඳු පුදන්ටයි වැදි ඇත්තන්ගෙන් මී පැණි ලබ්බයි අපේ ඇත්තන්ගෙන් පොල්වර සත්දයි කට්ට කුමංජල් මිනිගෙඩි සත්දයි හරෝහරා කඳ සුරිඳු පුදන්ටයි කොළොම් තොටේ පර සතුරු නසන්ටයි නැවුනං වාවුන්
එතෙර යවන්ටයි අපේ තනන් හැම රක්ෂාවෙන්ටයි කඳ සුරිඳුන් අපේ යුද්ධෙ දිනන්ටයි හරෝ හරා